මුලින්ම විශේෂයෙන් කියන්න ඕන පුංචි දරුවෝ මේ වීඩියෝ එක බලන්න හදනවා නම් මේක ඇත්තටම පුතේ ඔයාලට බලලා තේරුමක් නැහැ. ඒ නිසා මේකෙන් අයින් වෙන්න කියලා ඉල්ලනවා. ඒ වගේම දරුවෝ ළඟ තියාගෙන වීඩියෝ එක බලනවා නම් දෙමව්පියෝ මේකේ තියෙන්නේ නෙළුම් කුල්න කියන චිත්‍රපටියෙන් මේ සමාජයට කරපු මහා විනාශය ගැන. ඒ නිසා ඒක ටිකක් සැරට තියෙන්නේ වදින තැන් වලට වදී රිදෙන තැන් රිදෙයි. එහෙනම් අහලා බලමු පුංචි දරුවෝ ඉවත් කරගෙන. අවජාතක කාල කන්නි කනවා මේ කලාව තව හුරතල් නොකර මේක රිදි ගලවන වෙලාව නෙළුම් කුළුණ හදපු උන්ගේ අම්මලා සහ අප්පලා බලු බෙට්ටක් වටින්නේ නැති බව මෙහි ඇත පෙන්නලා නෙළුම් කුළුණ හදපු උන්ගේ අම්මලා සහ අප්පලා බලු බෙට්ටක් වටින්නේ නැති බව මෙහි ඇත පෙන්නලා ලක්තිම නම ගිය සුපිරිම නලු නිලියන් අරගෙන දුක් නොදකින් කරපු වැඩේ කලාලොවෙත් නම කන මව්පියන්ට ගෞරවයක් නැති අවජාතක පර පෞකාරයෝ හැත්තට අමතනවා විරිඳුවෙන් සැර මව්පියන්ට ගෞරවයක් නැති අවජාතක පර පෞකාරයෝ හැත්තට අමතනවා විරිඳුවෙන් සැර තිත්ත කුණුහරප සමගින් පියාට ඇති ගෞරවේ සත්තයි මේ චිත්‍රපටිය නැති කර දමන වලොවේ සිනමා ශාලාවල මෙය පෙන්නුවාට කම් නැත දැන දැන YouTube එකට ඔබාපු එකමයි කැත සිනමා ශාලාවල මෙය පෙන්නුවාට කම් නැත දැන දැන YouTube එකට ඔබාපු එකමයි කැත සමාජ පණිවිඩයක් නැති කුප්ප කතා මේ වගේ හදන පරයෝ ලොවෙත්ම කිරි බීලා නෑ අම්මගේ සල්ලිවලට අම්මා අප්පා ගෙදර ගෑණි විකුණන බැල්ලිගේ පුතුමයි තොපිලා රට සමාජේ වනසන සල්ලිවලට අම්මා අප්පා ගෙදර ගෑණි විකුණන බැල්ලිගේ පුතුමයි තොපිලා රට සමාජේ වනසන තාට අම්මට හදවත තුල ඇති ගෞරවේ නැති කරලා දාපු තොපිට හෙන ගැහුවත් පව් නොවේ නෙළුම් කුළුණ චිත්‍රපටිය කියනා කැත ගුගොඩ බලන්න එපා සමාජයම කන්නට දීලා ඉඩ නෙළුම් කුළුණ චිත්‍රපටිය කියනා කැත ගුගොඩ බලන්න එපා සමාජයම කන්නට දීලා ඉඩ අපිට කමන්නේ මොකා මොන නෙయ్యాඩ ගමක් නටාගත්තත් තමන්ගේ ගෙවල් ඇතුලේ. හැබැයි එතනින් එහාට ඇවිල්ලා මෙහි මහා සමාජයට නිකන් පිළිකා වගේ චාටර් වැඩ කරනකොට නටනව ඇඟේ මාළු. නෙළුම් කුළුණ චිත්‍රපටිය. නෙළුම් කුළුණ කියලා නම දාලා වෙන වයිබ් එකක් හදලා මිනිස්සු ඊට පස්සේ ඒකට ගෙන්න ගත්තා. එතන තියෙන්නේ තන්නි කරම කුණු හරපයක්. තනි කරම ජරාවක් තනි කර නිකන් භාෂාවෙන් කියනවා නම් ගූ ගොඩක්. හරිද ඒකට මේ අපේ රටේ අපි ඉතාම ආදරය කරන පට්ටම නළුවෝ ටික අපේ පනවල් වගේ ආදරය කරන නළුවෝ සෙට් එකක් මේකේ ඉන්නේ. ඔයාලත් මේකට ගිහිල්ලා මේ වගේ ගූ ගොඩක් ඇයි කෑවේ කියලා හිතා ගන්න බෑ. හිතා ගන්නම බෑ. ඕගොල්ලන්ට කණ්ඩ අපි ගෙනත් දෙන්නේ නැහැ. ඕගොල්ලන්ගේ උමනා එපාකම් හොයන්නේ නැහැ අපි. හැබැයි අපි ගරු කරනවා මාර පට්ට විදිහට ගරු කරනවා හිත ඇතුලේ. මාර විදියට ආදරය කරනවා දිල්හානි ඒකනායක මම හිතන්නේ එතුමිගේ උපන්දිනේ තිබෙත් මේ අප්‍රේල් 4 වෙනිදා මම හිතාගෙන හිටියා එතුමියට මේ උපහාර ගීත මේ විරුදුවක් ගායනා කරන්න ඕනි කියලා. ඉතින් ඒ කොහොමත් ගායනා කරනවා. නමුත්
ඔයාලා වගේ චරිත මේ වගේ ගූගොඩවල් කන එක ගැන ඉතාම දුකයි. මොකද අපි ආදරය කරන ඇත්තටම ඔයගොල්ලෝ ගෞරවනීය චරිත. ඒ වගේම මේක නිෂ්පාදනය කරපු අධ්‍යක්ෂණය කරපු මං හිතන්නේ නම් දෙක තුනක් මං දැක්කා. ඒවා මං ලංකාවේ කට්ටියක් නෙවෙයි මං හිතන්නේ මොන පරයෝ හරි කමන්නේ. මේක ලංකාවට කරපු ඉතාම පජාත වැඩක්. භාෂාවෙන්ම කියනවා නම් චිත්‍රපටියේ තියෙන්නේ තාත්තගේ වහවල් එක කෙලින් වෙලා තියෙනවා චිත්‍රපටිය ඉවර වෙනකම්ම. ඒක මේ වහලා තාත්තා අහවල් එක කෙලින් වෙලා තියෙදි තාත්තා මැරිලා. චිත්‍රපටිය ඉවර වෙනකම් මේක තියෙන්නේ. ඒක වහලා කොහොමද වලේ දාන්නේ කියන එක. හැබැයි ඒක කමන්නේ නැහැ කියමුකෝ. ඒක විහිළුවක් විදියට හරි ගන්න ඕන වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටියක හරි. හැබැයි තාත්තට ආදරය කරන අවජාතක නැති ඕනම කොල්ලෙක් මේ චිත්‍රපටිය වර්ජනය කරනවාමයි. තාත්තට ආදරේ නම් මේ වගේ තුට්ටු දෙකට තාත්තලා වැටෙන්න දෙන්නේ නැහැ. තාත්තලාට ආදරේ නැති ඔය නිකන් අරහෙන් මෙන් ජාතක වෙත්ත පොන්නේෝ ඉන්නවනේ. අන්න උන්නම් මේකට උරේ දායි. තාත්තලාට ආදරය කරන්නේ මේකට හොඳයි කියලා කියනවා නම් උන් අවජාතක බල්ලොම තමයි. මේකේ ඊට පස්සේ අවසානයේ කෙලවරට එනකොට මේක වෙලා තියෙන්නේ තාත්තා හොරගෑනිත් එක්ක කෝල් එකක් කරන් ලොකු පුතා බොණ්ඩ ගෙනලා තිබ්බ වියාග්‍රා පෙති දෙකක් තිබිලා. එතකොට ඒ හොරගෑනිත් එක්ක ගත්ත කෝල් එක එසේ මෙසේ කෝල් එකකුත් නෙවෙයිලු. ඒ කෝල් එක නිසා තමයි තාත්තයි කෙලින් වෙලා තියෙද්දි තාත්තා මැරිලා තියෙන්නේ. තුප්පහි තුට්ටු දෙකේ විදියට මේක කරපුවෝ නිෂ්පාදනය කරපුවෝ උඹලා ගෙවල් ඇතුලේ උඹලා අම්මලා තාත්තලා ඇමිනෙන ඒවා තියෙනවනේ. අන්න ඒවා වීඩියෝ කරලා දාපල්ල ඔය මේ තියෙන කුණුවරප වෙබ්සයිට් වලට. මේ මහා සංස්කෘතිය ඇතුලේ පොඩි උන් දැන් YouTube එකටත් දාලා. උඹලා අම්මලා තාත්තලා ගෙවල් ඇතුලේ ඇමිනෙන ඒවා දාපල්ලා. නළුවන්ටත් ටිකටත් නිලියෝ ටිකටත් කියන්නේ. උඹලා ඊයා මේ වැඩේ ඇතුලේ නම් තියෙන ගෞරවය එහෙම තියෙනවා. මේ වගේ පජාත වැඩ ආය කරොත් සත පහකට ගණන් ගන්න නැහැ. පාරේ දැක්කොත් මූණට කෙල ගහන්නේ. මේ වගේ පජාත පදිරි වැඩ අම්මට කොටපු එකලු මේ තියෙන එකෙක් කියනවා. ඊයම්බලා මේ සමාජයට මොනා කරන්න හිතනවද මන් දන්නේ නැහැ. YouTube එකට දාපු එක පොඩියෝ කොච්චර YouTube එක තමන්ගේ අම්මලා තාත්තලාගේ ෆෝන් වලින් බලනවද? එතකොට නෙළුම් කුරුනේ කියපුවම අපිත් ආසයිනේ නිකන් චිත්‍රපටියක් අපි දන්න ආදරය කරන පණවල් ටිකක් රඟපාන්නේ. නමත් එක්ක බලපුවම එන ආතල් කියලා හිතිලා. මං හිතුවේ ඔය කොටස එක කොටසක් විතරයි කියලා ඔය චිත්‍රපටිය දානකොට සිනමා ශාලාවල් වල. තාත්තයි අම්මයි විකුණගෙන කාපු එකක්. මේක හදපියෝන්ගේ නිෂ්පාදනය කරපියෝන්ගේ අධ්‍යක්ෂණය කරපියෝන්ගේ උඹලගේ අම්මලා තාත්තලා ඇමිනෙනේව දාපල්ලා වෙබ්සයිට් වලට. උඹලගේ ගෙදර ගෑනු නැත්තම් කාට හරි විකුණලා උඹලගේ ගෙදර දරුවෝ ඉන්නවා නම් කාට හරි විකුණලා දැන් මොකද්ද තාත්තේ ඔය කෙලින් වෙලා තියෙන්නේ අර කියලා ඇහුවොත් එහෙම සැපයිද උඹලට රඟපාපියෝන්ටයි ඔක්කොටම. ඊයා මේක හදපියෝන්ට හෙන ගහනවා. තොපිට දරුවත් ලැබෙන්නේ නැහැ. තොපි වඳ වෙලා යන්න ඕන. හදපු ගර්භාෂවලටත් එක්ක හෙන ගහනවා මේ වගේ පජාත වැඩ කරන්නේ උන්. තොපි මේ රටට සමාජයටම පිළිකාවක්. මේ රට සමාජ විනාශ කරන්න හදපු චිත්‍රපටියක් මේක. ඒ හින්දා ආණ්ඩුවෙනුත් ඉල්ලනවා මම දැනුවත් කරන්න පුළුවන් හැම තැනටම දැනුවත් කරනවා මේක ගලවන්න කියලා. මම දන්නේ ඒක කරන්න පුළුවන් වේද කියලා. හැබැයි ගැලෙව්වත් නැතත් මේක තව ටිකක් ප්‍රචාරය වෙලා ඔයගොල්ලෝත් ගිහිල්ලා මේක නිගමනටවත් බලන්න යන්න එපා. මේක නිකන් views වැඩි කරන්න කරන දෙයක් නෙවෙයි. ඊටාම පජාත වැඩක්. අම්මයි තාත්තයි ඇමිනෙන එක වීඩියෝ කරලා දැම්මනම් මේක කරපුවෝන්ගේ ඊට වඩා හොඳයි. ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් විදියට ලියලා යන්න. බොහොම ස්තුතියි වීඩියෝ එක බැලුවට.